රසයෙන් අර්ථයෙන් හා ගුණයෙන් යමක් සොයා ගැනීම දුෂ්කරයි. මුල පොහරය හදවතේ පුරවා ගන්නට ඇතුවා නම් යමක් ඒ රසයෙන් හා ගුණයෙන් වේ යුතුයි. සාහිත්‍යයන් එවැන්නකින් සහිත වූ පමණක්ම නොවේ. එය මිනිස් චර්යාත්මක ලක්ෂණ විශ්ල කොටගෙන ඇත්තේ. සාහිත්‍යයේ එක් වියමනක් වන පරිවර්තන පොතක් එක මොහොතක් තනිවෙන්න. එවිට හදවත හා බුද්ධිය ආමන්ත්‍රණය කරයි. පරිවර්තන කෘති ගැන කතා කරන්න හොඳම වෙලාව තමයි මේ. එකතු වෙන්න රිදම්බු සමගින්. සිංහල සාහිත්‍ය වංශකතාවේ විවිධ යුග පසු කළ අපි අද පරිවර්තන සාහිත්‍යයේ විවිධ මංපෙත් සොයා විශ්ව සාහිත්‍යයේ පොත්කුල් පිරික්සමින් සිටිමු. අද සාහිත්‍ය ශාස්ත්‍රය තුළ අප බොහෝසෙයින් රසවින්දනය උදෙසා ග්‍රහණය කරගනිමින් සිටින්නේ පරිවර්තන පොතේ. ස්වතන්ත්‍ර නිර්මාණ තුළ බහුල වශයෙන් දෘෂ්ටිගතව ඇති ඒකාග්‍රතාවයෙන් මිදෙන්නට ලේඛක, පාඨක බහුතරය දැන් පරිවර්තන කෘති කෙරෙහි යොමු වෙමින් සිටී. පරිවර්තන නිර්මාණයක සාර්ථකත්වයේ රඳා පවතින්නේ මුල් ලේඛකයාටත් වඩා ඒ පරිවර්තනය කරන ලේඛකයාගේ දක්ෂතාවය මතයි. එය කියවීමෙන් ලැබෙන වින්දනීය විද්‍යුත් ධාරාවක් මේ පාඨකයාගේ නහරවැල් පුරා දිවයන්නේ නම් පරිවර්තකයාගේ සාර්ථකත්වය ප්‍රදර්ශනය වෙයි. චරිත සිද්ධීන් හා පාඨකයා අතර ඒකාත්මික බැඳීමක් ඇති කිරීමට පරිවර්තන රචකයා සමත් නම් එම කෘතිය අනිවාර්යම සාර්ථක කෘතියක්. අද අපි කතා කරන්නේ එවන් වූ සාර්ථක වූ පරිවර්තන කෘති ගැන. දරාගෙන නොබව සිහි කර
බැවින් මෙහිම මෙතන මග නතර වෙමි දිනක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නුඹම ඇවිදින් නුඹම ඇරගිය මාව මතකද ගන්නේ කැතරින් රෑන් හයිඩි කැලිෆෝනියාවේදී 1955 උපත ලැබූ කැතරින් රෑන් හයිඩි ඇමරිකා එක්සත් ජනපදයේ එංගලන්තයේ ඉතාම ජනප්‍රිය ලේඛිකාවක්. වර්ෂ කිහිපයකදීම ඇගේ කෘති ඒ රටවල වැඩිම අලවියක් පිළිබඳ වාර්තා තිබුණා. Love in the Present Tense කෘතිය දෙරටේම වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ කෘතිය ලෙස වර්ෂ ගණනාවක්ම පැවතුණා. ඇය විසින් රචිත Pay I Forward නවකතාව භාෂා 20කට පරිවර්තනය කරන ලැබ රටවල් 30කටත් වැඩි ගණනක ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ඇසුරින් ඇමරිකාවේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඇගේ නවකතා ගණනාවක්ම ඇමරිකාවෙත් එංගලන්තයේත් සම්මාන හා ත්‍යාග දිනවලක් තියෙනවා. ඇය කෙටි කතා 50ක් පමණ ලියා ඇති අතර ඉන් 10ක් පමණ හොඳම කෙටි කතා ලෙස සම්මාන දිනවල තියෙනවා. ඕ හෙන්රි සම්මානයෙන් ඒ අතුරින් විශේෂ වෙනවා. ඇය විශ්ව කීර්තියටපත් කෝනල් විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය පිළිබඳ දේශිකාවක්. මේ ඇගේ When I Found You රාණි කරුණාරත්න මහත්මිය විසින් සිංහලයට පරිවර්තනය කරලා තියෙන පොතක්. මා සොයාගත් ඔබ. ඒ වගේම තමයි මැක්සිම් ගෝකි. අපිට මතක් වෙන්නේ අම්මා කියන නවකතාවනේ. මැක්සිම් ගෝකිගේ 1868 මාර්තු 16 වෙන දින රුසියාවේ වෝල්ගා නදිය අසබඩු පිහිටි නිෂ්නි නොරොක්කෝත් නම් නගරයේ උපන් ඇලෙක්සි මැක්සිමෝව් පෙෂ්කෝව් සාහිත්‍යදරයෙක් වශයෙන් සුපතල වූයේ මැක්සිම් ගෝර්කි නමින්. සෝවියට් සාහිත්‍යයේ පීතෘවරයා වශයෙන්ද සමාජවාදී යථාර්ථවාදී කතා කලාවේ නිර්මාතෘවරයා වශයෙන්ද සැලකෙන ගෝර්කි රුසියානු සාහිත්‍යයත් සෝවියට් සාහිත්‍යයත් එක් කරන මහා සාහිත්‍යකරුවා ලෙසද පිළිගැනේ. පොමා ගෝර්දේව් ගෝර්කිගේ පළමු නවකතාව. එසේම ඔහුගේ වඩාත්ම වැදගත් නවකතාව ලෙසද මෙය පිළිගැනේ. මැක්සිම් ගෝර්කිගේ චිර ප්‍රසිද්ධ නවකතාව වන අම්මා කෘතියෙන් පසුව සිංහලයට පරිවර්තනය වන ඔහුගේ අනිත් නවකතාව පොමා ගෝර්දේව්. ඝන වනන්තරේ
අනන්තරේ අතර මං වෙමු වසන්ත මල් ගොමුවේ කෙසේද බැඳ ඇවිදින්නේ විරලේ උයනේ තුරුළුවෙන් නැසිය මිතුරන් මඟ තොට හමුවන්නේ උකුසුරකින් අප කෙලෙසද ගැලවෙන්නේ අපි ඈතට පානබල ඝනවනන්තරේ අතර මං වෙමු වසන්ත මල් ගොමුවේ අතර මං වෙමු වසන්ත මල් ගොමුවේ අතර මං වෙමු වසන්ත මල් මාක් ට්වෙන්ගේ පොතක් තමයි මම ඊළඟට තෝරගත්තේ. මාක් ට්වෙන් යන අපර නාමයෙන් හැඳින්වෙන සැමුවල් ක්ලෙමන්ස් ඇමරිකානු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන සාහිත්‍යවේදියෙක්. වයස අවුරුදු 12දී පියා මියගිය නිසා පාසල් අධ්‍යාපනය නතර කර පොත්පත් කියවීම සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිණත වූ ඔහුට පසු කලෙක මිසුරි සහ ඔක්ස්ෆර්ඩ් කියන විශ්වවිද්‍යාලවලින් ගෞරව උපාධිය පිරිනැමුණා. ඔහුගේ නිර්මාණ අතර හාස්‍ය උපාස්‍ය භාෂාව හැසිරීමේ මනා පටුත්වයක්ද දක්නට තියෙනවා. ඒ වගේම කුමරුවා සහ දිලින්දා කියන මේ කෘතිය මධ්‍යම යුගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අගරජුගේ කුඩා පුත් කුමරුවාද පහත්ම මුඩුක්කුවක වසන කොඩා දිලිඳු දරුවෙකුගේ පිළිබඳ අපූර්ව කතාවක්. මේ තුළින් ට්වෙන් සියලු මිනිසුන් එක සමාන යන්න විදහා දක්වලා තියෙනවා. ඇමරිකානු එක්සත් ජනපදයේ වහල් සේවය බලවත්ව පැවති සමයේ විසූ මාක් ට්වෙන් දැඩි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මතධාරියෙක් වුණා. ඔහු පුද්ගල නිදහස සහ සමානාත්මතාවය බෙහෙවින් අගය කළ කෙනෙක්. ඇමරිකාවේ පැවති දරුණුතම භයානක නපුර වනහයි වහල් සේවයේ තරහේ ඇදහූ හෙතෙමු. එය ආරක්ෂා කර පවත්වාගත් දකුණු දිග ප්‍රාන්ත ඉතාම විශාල වරදක් කරති නිතරම චෝදනා කළා. මේ ආකල්ප සහ සාරධර්ම වලින් යුත් ට්වෙන් හට එකල එංගලන්තයේ මෙන්ම යුරෝපයේදී පැවති ඒකාධිපති දුර්දාන්ත රාජ්‍යත්වයේ සහ වැඩවසන් සමාජය කර පෙමිණුණි. ඉමාත් සමාජ සහ මානසික ව්‍යසනයක් ලෙසින්. ඉතින් වහල් සේවය ගැන කතා කරන මේ පොත තමයි කුමරුවා සහ දිලින්දා නමින් රාණි සේනාරත්න රාජපක්ෂ පරිවර්තනය කරලා තියෙන්නේ. ඊළඟට මම තෝරගත්ත පොත තමයි විල්ස් කොයිලිස්ගේ උමන් ඉන් වයිට් සුදු වත හැඳි කතන. මහානාම දිසානායක තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ගැහැණියකගේ ඉවසීමේ මහිමෙන් කළ හැකි දෙයක් මිනිසෙකුගේ අදිටන් බලයෙන් ලද හැකි ජයක් පිළිබඳ මේ කතාවෙන් කියවෙනවා. ඒ වගේම ඉතා සුළු වියදමකින් අවශ්‍ය සියලු පිරික්සුම් කොට සැක සහිත හැම නඩුවක්ම නිසිසේ විසඳීමේ බලය නීතියට වේ නම් මේ පොතේ සඳහන් වන සිදුවීම උසාවියකදී මහජන සැලකිල්ලට ලක්වනු නොබැරි. අවසානයේ මේ පොතේ සියලු සාක්ෂි එකතු හමුවේ නඩුව අවසන්නේ. මේ පොත අවසානයේ ඒ අන්තිම වචන වලින් කිව යුතු සියල්ල කියුණා. මගේ පෑන පැකිලි මාස ගණනක් මුළුල්ලේ පිය සොම්නසින් දැරූ වෙහෙස කෙලවරක් දුටුවෙමි. අපගේ ඉටු දෙව්දේ මරියන්න අපේ කතාව මරියන්ම මෙම කෙරේවා යන්නේ සඳහන් වෙනවා.
සීතල පින්නේ ලාසඳනේ ගේනා සින්දු මාතරන්දු ඒගී සින්දු බඳු පතබෙන්දු සාහිත්‍යකරුවන් ගැන කතා කරනු ලබනකොට ඇමරිකානු ලේඛක අර්නස්ට් මිලර් හෙමින්වේ විශ්ව සාහිත්‍යයේ ඉහළින්ම සිටින ලේඛකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකු බවට පත්වන නොඅනුමානයි. ඇමරිකානු සාහිත්‍ය ශ්‍රේෂ්ඨය තුළ මෙන්ම ඇමරිකානු ලේඛකයන් අතරද මේ නිර්මාණකරුවාට හිමිවන ස්ථානය තහවුරු වී හමාරයි. කිසිම සාහිත්‍ය රචකයෙකු අතින් නිර්මාණය වන කෘතීන් අලලා ලියවෙන විචාර ග්‍රන්ථ හා ලිපි ලේඛන සංඛ්‍යාව එම නිර්මාණ සංඛ්‍යාව ඉක්මවා යතොත් එය තරමක් විරල සිදුවීමකි. හෙමින්වේගේ නිර්මාණ හා ඊට අදාළ විචාර පිළිබඳ තත්ත්වය එය වන අතර විශ්ව සාහිත්‍යයේ ප්‍රකට ලේඛකයන් අතර අර්නස්ට් හෙමින්වේ ඇතුළත් කරලීමට එම කරුණ සාධකයක් වන්නේය. මේ අර්නස්ට් හෙමින්වේගේ පළවෙනි නවකතාව
The sun also rises. හිර උදා වේ නමින් කුසුම කරුණාරත්න මහත්මිය විසින් සිංහලයට පරිවර්තනය කරන ලද නවකතාවයි. වැලන්ටයින් කතායේ රුසියානු ළමා සාහිත්‍යයේ අපිට අමතක කරන්න බැරි නමක්. වැලන්ටයින් කතායේ මෙහෙම කියනවා. රුසියානු සිවිල් යුද්ධයට බොහෝ සෝවියට් ලේඛකයෝ සහභාගී වූහ. ඔවුන්ගේ කෘති යුදවදින සෙබළුන් දිරිගැන්වීමෙහිලා බොහෝසේ දායක විය. ඇලෙක්සැන්ඩර් සෙබ්‍රිමෝව් යුද වාර්තාකරුවෙකු වශයෙන් ක්‍රියා කළේය. ඇලෙක්සැන්ඩර් ෆාදයේව් ඈත පෙරදිග ගරිල්ලා භටයන් හා හවුලේ කටයුතු කරමින් ඔවුන්ගේ කටුක දිවි පෙවෙත බෙදා හදාගත්තේය. දිමිත්‍රි ෆර්මානොව් චපායේව්ගේ සටන්කාමීන්ට එදිරිව සටන් යෙදුණේය. මිහායිල් ෂොලහෝව් සුදු හමුදා කණ්ඩායම් වලට විරුද්ධව කළ සටනට සහභාගී විය. එදුර්වාඩ් වාග්නිට්සි ජංගම ප්‍රචාරක කණ්ඩායමක සමාජිකයෙකු වශයෙන් යුද පෙරමුණට ගියේය. සෝවියට් ලේඛකයෝ 400කට අධික පිරිසක් 1941 සිට 1945 වකවානුවේ පැවති මහා දේශප්‍රේමී සංග්‍රාමයේදී දිවි පිදුවෝය. ඔවුන්ගේ නම් මොස්කෝහි පිහිටි ලේඛකයන්ගේ සංගම් ගොඩනැගිල්ල ඇති කිරිකරුට ස්මාරක පුවරුවක සඳහන් වෙලා තියෙනවා. කතායේගේ වයිට් සේල් කෘතියයි මේ. රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි පොටෙම්කින් නම් යුද නෞකාවේ හටගත් කැරැල්ල. කැරැල්ල මැඩපැවැත් වූ මොහොතේ එයින් පලා සටන්කාමී නාවිකයන්ගෙන් එක් අයෙක් ඔඩිසාවේ පිළිගු දීවරයෙකුටත් ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසෙයි. සෝවියට් ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සමවයසී මිතුරා නොදැනීම වගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාව රුසියානු නිදහස් සටනෙහි ජවනිකා කුඩා දරුවන් දෙදෙනෙකුගේ ඇසින් දක්නා ලැබෙන අයුරු කදිමට විචිත්‍රණය කර දක්වයි. පරිවර්තනය කරලා තියෙන්නේ සිංහලට මේනක ප්‍රියන්ත බණ්ඩාර විසින්. ඊළඟට මම තෝරගත්තේ යුද්ධය හා අම්මා. පරිවර්තනය කරලා තියෙන්නේ අනුලද සිල්වා මහත්මිය. සිංහල පරිවර්තන සාහිත්‍යයේ නොමැකෙන නමක් තමයි අනුලා මහත්මිය. එළනි ජීවත් වූ එමෙන්ම මියගිය මේ ලෝකය යලි ගොඩනැංවීමට මගේ සහ මගේ සහෝදරයන්ගේ මතකයන් පමණක් නොව ලෝකයේ බොහෝ රටවල විසිරී සිටින එදා ග්‍රීක සිවිල් යුද්ධයට මුහුණ දුන් ග්‍රීක වැසියන්ගේද මතකය. මෙහි එන මගේ අම්මා ඇතුළු සෑම චරිතයක්ම ජීවමානය. මම මගේ අම්මාගේ ඝාතකයන් සොයා යද්දී මට හමු වූ සෑම දෙනෙකුගේම වදන් මම පටිගත කළෙමි. ඒ වාර්තා සියල්ල මගේ නිවසේ කාමරයක් පුරවා තිබේ. අම්මා ඝාතනය කරනු ලැබුවේ මා නව හැවිරිදියේදීය. ඒ නිසා මා දුටු දේට වඩා මා ඇසූ දේ බොහෝය. ඒ දේවල් සියල්ල ජීවමාන කිරීමට මම සැබෑ උත්සාහයක් ගතිමි. පුවත්පත් කලාවේදියෙක් වශයෙන් මා ලද අත්දැකීම් මට ඒ සඳහා බෙහෙවින් උපකාරී විය. අම්මා සමග ඝාතනය කොට කුණුවලට දැමූ ඇලෙක්සැන්ඩර් නැන්දා, වාසලිනිකෝ, ස්පයිරෝ හා ඇන්ඩ්‍රූ මරණයට පෙර අත්විඳි අමානුෂික වද වේදනා සදාකල් මගේ මතකයෙන් ඈත් නොවී පවතී. මේ නිකොලයි ස්ගාර්ගි. එළනි යුද්ධය හා අම්මා නමින් මෙලෙස සිංහලට නගන්නේ ලෝ පතල කෘතීන් රසක් සුනිර්මාණතරම පාඨකයාට සමීප වන පරිදි සරල සුගම බස්වහරකින් සිංහලයට නගා පළකොට රසික ප්‍රතිචාර දිනාගත් අනුලද සිල්වා මහත්මිය විසින්.
ඊළඟට මම තෝරාගත්ත පොත තමයි ටී ලොක්සාන් රම්පාගේ ඩොක්ටර් ෆ්‍රොම් ලාසා. ලාසාවෙන් ආ වෛද්‍යවරයා. මේ පොත පරිවර්තනය කළ තියෙන කුමාර සිරිවර්ධන. ටී ලොක්සාන් රම්පාලියෝ පළමු කෘතිය The Third Time දෙවෙනි ඇස. ලෙස ලෝ මහත් ආందోලනයක් ඇති කළ කෘතියක් වුණා. ටිබෙට් බුදු සමයේ ලාමාවරුන්නා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තියින් පිළිබඳ ලියවුණු මෙම කෘතියේ ඩොක්ටර් ෆ්‍රොම් ලාසා වේ. පාතාලයෙන් පිටවා ලොක්සාන් චීනයේදී ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙසට ගුවන් නියමයෙකු ලෙසට පුහුණුව ලැබුවා. ජපාන යුද්ධ සිරකරුවක බවට පත්ව අපමණ වද හිංසාවන්ට ලක් වූ ඔහු හිරෝෂිමාවේ පරමාණු බෝම්බේ පිපිරී යන විට සිට ඇත්තේ එම නගරයට නුදුරින්. මාහට ඊට පෙර කිසිම දිනක එතරම් දැඩි සීතලක් අපේක්ෂාවිරහිත බවක් හෝ අසරණ බවක් දැනූ තිබුණේ නැහැ. ටිබෙටේ පාළු ජන ශූන්‍ය මුහුදු මට්ටමින් අඩි 20000ක් හෝ ඊට වඩා ඉහළ උෂ්ණත්වයක අංශක බිඳුවට වඩා අඩුවෙන් සුළං හැමු ශරීරය නිරාවරණය වූ තැනක් වීනම් සීතල මස සිදුරු කරගෙන ඇට මිදුළු දක්වා ගමන් කළ චැන් කඳුකරයේදී පවා මගේ හදවත මීතරම් බියකරු ලෙස සීතල වූ බවක් මට දැනුනේ නැහැ. මම මගේ ආදරණීය ලාසාවෙන් ඈත් වෙමින් සිටියෙමි. හැරී බැලූ මා දුටුවේ පාතාලයේ රන්වන් වහල කෙහෙලි සොළඟේ ඒමේ යන්ත පාවෙන ඉහළ නගින පහළ බසන උදකලා සරුංගලයක්. ඉතින් සමුගනිමු. සරුංගල ලැබූ කාලේ නිම වේ. ඔබ ඊට වඩා වැදගත් බැරෑරුම් කාර්යයන්ට යොමු විය යුතුයි. එම සරුංගලේ පවසන වාසේ මට හැඟුණා. නිල් ආස්තලේ පසු කෙරගෙන ඉතා සිහින් හොයකින් සිය නිවහන හා සම්බන්ධව ඉහළට නැගී තිබූ එම සරුංගලේ මට පෙරුණේ සරුං සංකේතයක් පරිදි. ටිබෙටෙන් පිටතට ඇති විශාල ලෝකයට මා යමින් සිටින්නේ ලාසාව කෙරේ වූ මගේ ආදරයේ නැමැති සිහින් හොයන් බැඳෙමිනි. මම මගේ සාමකාමී රට හැර යමින් සිටියේ අපූර්ව අමුතු බියකරු ලෝකයකට. නොදන්නා ලෝකයකට යමින් සිටිනා ආපසු හැරී බැලුවේ මගේ නිවහන දෙසයි. අවසානයේ වෛද්‍යවරයා මේ යුද්ධයත් සමග ඇතිවෙන පීඩාවන්ට මුහුණ දෙමින් අභියෝග ජය ගන්න ආකාරය මේ පොතේ සඳහන් වෙනවා. ඊළඟට මම තෝරගත්තේ අර්නස්ටෝ ගුවෙරා ලින්ච්ගේ පොත. මේ පොත මගේ පුතු චේ. මේ පොත පරිවර්තනය කළ තියෙන්නේ මංජුල කල්දේරා. තම පුතෙකු පිළිබඳ සැමරුම් දිගහරින්නට පියෙකුට ඉඩ සැලසුනේ ඉතා කලාතුරකින්. තම පුත්‍රයා ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගලකරුවෙකු වූ විට එය තවත් තීරණාත්මක වේ. අර්නස්ටෝ ගුවෙරා ලින්ච් එබන්දෙකි. කුඩා මල් පැලේ දුක් පීඩා විඳමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොව සුවඳ කරන සොඳුරු මලක්. බිහි කිරීමේ අන් අතරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත. එහෙත් ඒ පුවතද ඔබ හොඳින් දන්නේ නම් ඒ කෙරෙහි ඇති ආදරය ලැබෙන්දියාව 100,000 ගුණයකින් වැඩි වේ. අර්නස්ටෝ මේ චේ ගුවෙරා සම්බන්ධයෙන් ගත්තේ එසේ. මේ පොතේ එක තැනක අර්නස්ටෝ තම පියාට ලියන ලියුමක් තියෙනවා. නාකි මිනිස්සු තත්ත්වය එච්චරම් ලේසි නෑ කියලා තේරුම් ගන්න තරම් මම මෙක්සිකෝවේ දේවල් දැකලා තියෙනවා. ඒත් මම මෙහෙට ආවේ වෙඩි වදින්න නැති ආත්මයකුත් එක්කයි. මාව හොඳින් බලා කියාගෙන මම මෙක්සිකෝවේ තැන් කීපයක් බලන්නත් එක් කරගෙන පෙටිට් ගියා. එයාගේ ගෙදර දිගටම නවතින්න කියලා කිව්වත් මම කැමති යම් තාක් දුරට ස්වාධීන වෙන්න. අඩු ගානේ ඔයා යපු සල්ලි ටික ඉවර වෙනකල්වත්. පෙටිට් කතා කළ කොහොම හරි ශිෂ්‍යත්වයක් අරන් දෙන්න. ඒකෙන් කාලෙකට පස්සේ මට මොකොත් කතන්දරයක් වෙන්නේ නැති මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවට අමතරව මම කැමති කරන්න දෙයකටත් ඉඩ ලැබෙයි. අන්තිමට මම එක්සත් ජනපදයේ වීසා ඉල්ලනවා. එහෙ තියෙන ඕන දෙයක් කරන්න මම බාර ගන්නවා. ඒකට තව මාස කිහිපයක් යයි. ඔහු තම මවටත් මෙහෙම ලියනවා. අති උතුම්
ගෞරවනීය මාතාවනි, මාගේ අවසන් ලිපිවල යම් කර්කශ බවක් ඔබ දුටුවේ නම් ඒ සත්‍ය විය හැකියි. ඒ අතීතයේ හොඳයයි මා දුටු දේවල් සම්බන්ධයෙන් සැකයක් ඇති කර ගැනීම හැර අන් කිසිවක් මාහට නොපෙනෙන නිසා වෙනවා. දැන් මගේ අවධානය යොමු ඇත්තේ යමක් උකහාගත හැකියි මා සිතූ වැදගත්මට නැති සමහර තත්ත්වයක් සම්බන්ධයෙන් වූ මුලාවෙන් මිදීම සම්බන්ධයෙන් මැදමාවත යන පාවාදීම කෙරෙහි ඇති වූ පළමු පියවර බව මම දැන් සම්පූර්ණයෙන් වටහාගෙන ඇත්තේ. ලිපිය නිම වූයේ පවුලේ සැමටි කළ විහිළුවකි. ඉතින් මේ පොත මගේ පුතු චේ පොත. පරිවර්තනය කළා තියෙන්නේ මංජුල කල්දේරා. ඊළඟට මම තෝරගත්ත පොත තමයි රට්ටයයි කිම්ප්ලින්ගේ පොතක්. මේ පොතේ නම තමයි කිම්. පරිවර්තනය කළා තියෙන්නේ එස් නන්දලාල්. මුහුණේ අසංකේය රැලි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමග දුටුමතිම සෙනෙහින් බැඳෙන කිම් නම් යෞවනය වටා මෙම නවකතාව ගෙතේ. ඒ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශයේ පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තා ලෙස යයි. මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා රෝග සුව කිරීමේ බලයක් ඇති ඊයේ නදිය සොයා ඉන්දියාව පුරා සැරිසරන පොදු ජනයා ගැවසෙන මහා දික්මඟ ඔස්සේ ගමන් කොට අවසානයේ හිමාලයේ කිරිසිකර කරා ළඟා වන තමන් පවතන විමුක්තියෙහි නැති බව දැන පෙරලා ඇති. ගුරුවරයා වන ලාමා එහිදී තමන් මෙතෙක් සොයාගේ විමුක්තිය සොයාගෙන සිය ආත්මය මහා ආත්මය වෙත එක් කරයි. ඒත් පසුව සිය ගෝලයා සිහිපත් කරන හේ නැවතත් ඒ තමා වෙත කැඳවා එමගින් සිය ශිෂ්‍යයාටද විමුක්තිය ළඟා කරවයි. අවසානයේ පළඟ බැඳී මන්දස්මිතයක් පාත්. මේ පොත 1907 දී සාහිත්‍ය පිළිබඳ නොබල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ පොතක්. ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අය කෙරේ බැඳුනිදෝ ඔයාදරෙන් සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවන්න මා ඔය නෙතින්. පරිවර්තන කෘතියක් කියවද්දී ඒවා ගැන කතා කරද්දී වීසා නැතුවම බොහෝ රටවල් වලට යන්න පුළුවන් වුණා නේද? ඉතින් තවත් දවසක මෙවැනි රසවත් පොත් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන මේ රිදම් බුක් අවසානයටයි අපි පැමිණ සිටින්නේ. මෙම වැඩසටහන සඳහා අපිව මෙහෙවන ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ අසිත සඳරුවන් මහතාට මේ වෙලාවේ කෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම තාක්ෂණික සහාය දැක්වූ යසුරි සොයුරියටත් චාමික සොයුරටත් ස්තුතිවන්ත වෙනවා. මම තනුජති රුක්ෂි. මම සුරේනි ශාම. අපේ සිත් නිදාලෙසින් යාවුනේ මිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා